ඔයා කවද්ද ආවේ කොහොමද ඉංග්‍රීසියෙන් අහන්නේ? දැන් ඔයා එනවට ඉංග්‍රීසියෙන් කියන්නේ you come, right? ඔයා ආවද කියලා ඉංග්‍රීසියෙන් අහන්නේ did you come? did you come කියන්නේ ඔයා ආවද? කවද්ද කියද්දි පාවිච්චි කරන වචනය when. when did you come? කවද්ද ඔයා ආවේ? ඔවුන් මහන්සි වෙලා වැඩ කරන්නේ නැහැ කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? ඔවුන් කියනකොට අපි කියනවා they. ඒක තමයි වාක්‍ය මුල තියෙන්න ඕනේ. යමක් කරන්නේ නැත්නම් දාන්න ඕන don't. කතුරු බහුවචන නිසා. වැඩ කරනකොට ඉංග්‍රීසියෙන් කියන්නේ work. they don't work. ඔවුන් වැඩ කරන්නේ නැහැ. මහන්සි වෙලා කියද්දි කියනවා hard. අපි පසුව හමු වෙමු කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? යමක් කරමු කියලා කියන්න අපි පාවිච්චි කරනවා let's. එතන කරමු කියන එක කියන්නේ මොකද්ද? meet වෙමු කියලා කියන්නේ. එහෙනම් let's meet. right, let's meet. පසුව කියද්දි ඉංග්‍රීසියෙන් කියනවා later. කොහොමද ඔයා ආවේ? මේක කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? ඔයා කියනකොට අපි ඉංග්‍රීසියෙන් you කියලා කියන්නේ. you come කිව්වොත් ඔයා එනවා. ඔයා ආවද කියලා දාන්න did you come කියලා කියනවා. කොහොමද කියද්දි අපිට පුළුවන් පාවිච්චි කරන්න how did you come? කොහොමද ඔයා මම දන්නේ නෑ ඇයි ඔයා කිව්වේ එහෙම. මම යමක් දන්නවා කියලා කියන්නේ know. දන්නේ නැත්නම් don't know. I don't know. ඇයි කියද්දි කියනවා why. ඔයා you why you කිව්වා said. එහෙම so. තොර කියන්නේ I don't know why you said so. මම දන්නේ නෑ ඇයි ඔයා එහෙම කිව්වේ කියලා. මට දැනගන්න පුළුවන්ද කොහෙටද ඔයා යන්නේ? කොහොමද මේ ඉංග්‍රීසියෙන් අහන්නේ? දැන් I know කිව්වොත් මම දන්නවා. right? I know කිව්වොත් මම දන්නවා. ඒක මට දැනගන්න පුළුවන්ද කියලා අහද්දි can කියන වචනේ අපිට පුළුවන් මුලට දාන්න. can I know? මට දැනගන්න පුළුවන්ද? කොහාටද කියද්දි අපි ඉංග්‍රීසියෙන් කියනවා to where. කොහාටද කියද්දි ඉංග්‍රීසියෙන් කියනවා to where. ඔයා කියද්දි කියනවා you යනවට go. can I know to where you go? ඇය මලක් වගේ. කොහොමද මේක ඉංග්‍රීසියෙන් කියන්නේ? අපි දන්නවා මලට ඉංග්‍රීසියෙන් කියන්නේ flower, right? මලක් කියලා තියෙන නිසා a flower. දැන් ඇය කියනකොට කතරු අපි පාවිච්චි කරනවා she කියන වචනය. ක්‍රියාපදයක් නැති නිසා උපකාරක ක්‍රියාපදය අපි පාවිච්චි කරනවා is, right? දැන් she is a flower කිව්වොත් ඇය මලක්. හැබැයි මෙතන කියන්නේ ඇය මලක් වගේ කියලා. මෙන්න මේ වගේ කියන වචනේ වෙනුවට අපි ගන්නවා like කියන වචනය. එහෙනම් සම්පූර්ණ වාක්‍යය මෙන්න මේ විදිහට හැදෙනවා. she is like a flower. මමත් පැමිණිය යුතුද? කොහොමද ඉංග්‍රීසියෙන් අහන්නේ? ඉස්සෙල්ලා බලමු මම කියනකොට ඉංග්‍රීසියෙන් කියනවා I. පැමිණෙනවා එහෙම නැත්නම් එනවා කියද්දි කියනවා come. I come කිව්වොත් මම එනවා එහෙම නැත්නම් මම පැමිණෙනවා. එහෙම කළ යුතුද කියලා අහන්න අපිට පුළුවන් මුලට ගන්න should එක. right, should කියන වචනේ. should I come? මම පැමිණිය යුතුද? එතකොට මමත් කියන අදහස ගන්න මේ අල්තයන් අදහස ගන්න තමයි මේ to කියන වචනය දාන්නේ. should I come to? මාත් පැමිණිය යුතුද? මමත් ආ යුතුද? කොහොමද ඉංග්‍රීසියෙන් අහන්නේ මේක? බලමු ඉස්සෙල්ලා මම කියද්දි කියන්නේ I කියලා. ආයුතුයි කියන්නේ නොනද කියලා නේ අහන්නේ. එතකොට ආයුතුයිද කියලා අහනවා. එනවා කියන අදහස ගත්තොත් come. I come. මම එනවා. යුතුයද කියලා අහන්න. එහෙම කළ යුතුයද කියලා අහන්න should කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. කළ යුතුයමද කියලා අහන්න නම් දාන්න ඕන must කියන වචනය. දැන් මෙතන අනිවාර්යයෙන්ම කළ යුතු නැහැ. ඒක නිසා මම should දාන්නේ. should I come? එතකොට මමත් කියන අදහස ගන්න to දාන්න. ඒක මේක ප්‍රශ්නයක් වෙනවා should එක මුල තියෙන නිසා. should I come to? ඇය ලස්සනයි නේද? කොහොමද මේක ඉංග්‍රීසියෙන් කියන්නේ? බලමු ඇය ලස්සනයි කියන්නේ ඉංග්‍රීසියෙන් කොහොමද? she is beautiful.
she is beautiful කියන්නේ ඇය ලස්සනයි. right නේද කියලා අහන්න මොකද්ද අපි කරන්න ඕන? මෙන්න මේ is එක ආපහු වාක්‍යයේ අගට ගේනවා. ගෙනල්ලා එකට not දානවා. එතකොට isn't. right මේ she කියන එක වාක්‍යයේ අගින් ලියනවා නැවත. isn't she. right ඇය ලස්සනයි නේද කියලා ඉංග්‍රීසියෙන් කොහොමද අහන්නේ? she is beautiful isn't she. මගේ සාක්කුව හිස්. ඒ කියන්නේ මගේ සාක්කුවේ මොකුත් නැහැ කියලා කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? එතන මගේ කියද්දි මයි කියනවා, සාක්කුවට කියනවා අපි pocket, my pocket. හිස් කියනකොට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ empty. right empty කියන්නේ මොකුත් නැහැ හිස්. right මේකේ ක්‍රියාපදයක් නැහැ, උපකාරක ක්‍රියාපදය තමයි is. my pocket is empty. කාත් එක්කද ඔයා මෙහි ආවේ? කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ මේක? බලමු අපි ඔයා කියනකොට ඉංග්‍රීසියෙන් කියනවා you. right ඔයා එනවනම් කියනවා come. you come කියන්නේ ඔයා එනවා. මෙහි එනවා කියලා කියද්දි කියන්නේ here කියලා. right එතකොට you come here කියන්නේ ඔයා මෙහි එනවා. හැබැයි මෙතන අහන්නේ කා එක්කද ඔයා මෙහි ආවේ කියලා. එතකොට ඉතින් බලමු you come here ඔයා මෙහි එනවා. ඔයා මෙහි ආවද කියලා අහද්දි did එක අපි මුලට දානවා. දැන් ප්‍රශ්නයක් බවට මේකපත් වුණා. හැබැයි උඩ තියෙන ප්‍රශ්නේ නෙවෙයි තාම තියෙන්නේ. did you come here ඔයා මෙහි ආවද? එතන කාත් එක්කද කියද්දි ඔන්න මුලට පාවිච්චි කරන්න ඕන වචන තමයි with whom. with whom කියන්නේ කා එක්කද? did you come here ඔයා මෙහි ආවේ?